හෙලෝ ළමයි. ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද අපි බලමුද රසම රස ගාලික් රයිස් එකක් අපි ඉක්මනටම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මං අද රයිස් එක හදාන ගොඩාක් ලොකු දේවල් ගන්නෑ. මේ ටික තමයි ගන්නෙ. ඉතින් මෙතන තියෙන සුදු ලූණු, කරපිංචා, ලූණු, වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් වගේම ලීක්ස් ටිකක්. ඉතින් ඉස්සෙල්ලාම තාච්චියක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් දාගන්නවා රත් වෙන්න. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට සුදු ලූණු ටික දාගන්නවා ඉස්සෙල්ලාම. ඉතින් සුදු ලූණු ටික බැදීගෙන එනකොට මම මේකට බටර් ටිකකුත් එකතු කරනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ. පොඩ්ඩක් රස වැඩි කරගන්න තමයි මම මෙහෙම කරන්නේ. ඊට පස්සේ මේකට මම කරපිංච ටික දාගන්නවා. වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් දාගන්නවා. ලූණු ටිකත් එකතු කරගන්න. මේ ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්න. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම මේ වෙලාවේදී බිත්තර එකතු කරගන්නවා. බිත්තරත් දාගෙන ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්න. හරි, මම දැන් 3-5 කුඩු තේ හැඳි භාගෙකුයි ගම්මිරිස් කුඩු තේ හැන්දකුයි එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම ලුණුත් එකතු කරගන්නවා. ඔයගොල්ලොත් ලුණු බලලා ලුණු දාගන්න. කෑලි මිරිස් කුඩු තේ හැඳි දෙකකුත් එකතු කරනවා. හරි, දැන් මේ වෙලාවේදී මම බත් එකතු කරගන්නවා. මම මේ එකතු කරගන්නේ කලින් උයලා ඉවර වෙලා හොඳට කැට ටික අයින් කරගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත බත් තමයි. එතකොට අපිට හොඳට අර බත් වල ඇට වෙන් වෙලා හොඳ ලස්සන රයිස් එක එනවා. දැන් මේ වෙලාවේදී හොඳට රත් වෙන්න බත් ටික ටෙම්පරාදු කරගන්න. ගින්දර වැඩි කරගන්න මේ වෙලාවේදී. පොඩි විශේෂ දෙයක් එකතු කරගන්නවා මේ වෙලාවේදී. තල තෙල් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. මේකෙන් රයිස් එකට හොඳ අමුතු සුවඳක් වගේම රසක් එනවා. මේක අමතර දෙයක් ඉතින් ඔයාලා කැමති නම් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී ලීක්ස් කොළ ටිකක් එකතු කරගන්නවා. එතකොට අපේ රයිස් එකට හොඳ ලස්සන පාටක් හම් වෙනවා. හරි, ඔන්න ඉතින් අපේ සිම්පල් ගාලික් රයිස් එක අපි හදලා ඉවරයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට ගිහින් එන්න.